කීල්ස් එකෙන් 150ක ඩිස්කවුන්ට් එකක් දීලා දෙන්නේ නරක් වෙච්ච කෑම. ඩිස්කවුන්ට් එක දාලා නැහැ 150. ඔන්න ගන්නකොට අනිවාර්යෙන් බලලා ගන්න ඩිස්කවුන්ට් එක දෙනවද නැද්ද කියලා. hello boys and girls. ඔන්න ඉතින් අද නම් සුපිරිම වීඩියෝ එකක් කරන්න යන්නේ. අද ඉතින් කීල්ස් එකට තමයි රින්ගුවේ. කීල්ස් එකට රින්ගුවා කියන්නේ වෙන වැඩකට කීල්ස් එකට වෙන බඩු වගේක් ගන්න කියපු වෙලේ. මං අහම්බෙන් දැක්ක කීල්ස් එකේ ඩිස්කවුන්ට් දාලා තියෙනවා කෑම වලට. 150ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා දාලා තිබ්බා. ඔන්න ඉතින් මං ටක් ගාලා ගිහින් ටක් ගාලා ගන්න පුළුවන් දේවල් ටිකක් ගත්තා. වැඩි කතාවක් නැහැ නම් වීඩියෝ එකට ගිහලා බලමු මොනවද ගෙනල්ලා තියෙන්නේ, prices කොහොමද උනේ කියලා. subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් channel එකට ගිහලා පරණ වීඩියෝස් බලලා දිගටම බලන්න කැමති නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. social media ඔක්කොම පල්ලෙහා දාලා තියෙනවා. ඒවත් like කරන්න follow කරන්න. අපි යන් ටක් ගාලා වීඩියෝ එකට මොනවද ගෙනල්ලා තියෙන්නේ බලන්න. හරි බලමු මුලින්ම එළියෙන් තියාගෙන මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. ඔෆර් එකේ වැඩි විස්තර කතා කරමු වීඩියෝ එකේ අන්තිමට. ඔෆර් එක කොයි වෙලාවටද තියෙන්නේ, කොහොමද ඔෆර් එක ගන්නෙ, බලමු මුලින් මොනවද ගෙනල්ලා තියෙන්නේ, මේ prices මොනවද උනේ කියලා. හරි අපි ගෙනල්ලා තියෙනවා fish salad twist එකක්. ඒ කියන්නේ මෙන්න මේක. ඒක වෙලා තියෙනවා රුපියල් 230ක්. ඩිස්කවුන්ට් එක වැටුණාට පස්සේ වෙලා තියෙනවා 115. ඊළඟට ගෙනල්ලා තියෙනවා coffee butter bun එකක්. coffee butter bun එක මෙන්න මේක. price එක 180ක්. ඩිස්කවුන්ට් එක වැටුනහම 90ක් වෙලා තියෙනවා. බටර් ක්‍රොයිසන්ට් මීඩියම් එකක්. බටර් ක්‍රොයිසන්ට් මීඩියම් කියන්නේ මෙන්න මේක. ඉතින් මේ චුට්ටන් එක. ඒක වෙලා තියෙනවා 160ක්. ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙනවා ඩිස්කවුන්ට් එක වැටුණාට පස්සේ 80ක්. ඊට පස්සේ අපි ගෙනල්ලා තියෙනවා අපහු 9 මිලිස් සොසේජ් හොට් ඩොග් එකක්. 9 මිලිස් සොසේජ් හොට් ඩොග් කියන්නේ මෙන්න මේක. ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙනවා 270ක්. එතකොට ඒකේ ඩිස්කවුන්ට් එක වැටුණාට පස්සේ 235ක් වෙලා තියෙනවා ගාන. ඊට පස්සේ අපි ගෙනාවා අපහු සේවරි බන් චිකන් එකක්. සේවරි බන් චිකන් එක මෙන්න මේක 160ක් වෙනවා ගාන. හැබැයි මෙතන ඩිස්කවුන්ට් ප්‍රයිස් එක මෙයාලා දාලා නැහැ මේකේ. කොහොම හරි ටෝටල් එක මට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොගෙම හරි එකතුව සාමාන්‍ය ඩිස්කවුන්ට් එක නැතුව එකතුව හරියටම 1000ක් වෙනවා. අමාර ඩිස්කවුන්ට් එක වැටුණාට පස්සේ වෙලා තියෙනවා 580ක්. චුට්ටක් ගණන් හදලා බලමු මේක හරියට 580ක් වෙනවද කියලා. මොකද මට මේකේ ඩිස්කවුන්ට් එකක් දාලා නැහැ. මෙයාලා ඇඩ් කරලා නැහැ. හරි එකතු කරම මෙන්න මෙහෙම තමයි ප්‍රයිස් එක එන්නේ. මෙයාලා මේකට ඩිස්කවුන්ට් එක දාලා නැහැ. මං හිතන්නේ ඒක මගහැරුණාද දන්නේ නැහැ. මගහැරෙන්නේ නැති. මේ ඔක්කොම ඩිස්කවුන්ට් තිබ්බා. යාලට මගහැරෙන්නේ නැති එක ඩිස්කවුන්ට් එක දාලා නැහැ 150. ඔන්න ගන්නකොට අනිවාර්යෙන් බලලා ගන්න ඩිස්කවුන්ට් එක දෙනවද නැද්ද කියලා. මුලින්ම බලමු fish salad twist එක කොහොමද කියලා. එන්න තියෙනවා fish salad twist එක. හොඳට දාලා තියෙන පේස්ට් එක. මේක මේ fish salad කිව්වට තියෙන්නේ සැමන් තියෙන්නේ. සුවඳ නම් හොඳයි. කාලා බලමු නිකන් මොකද අත්තේ. අවුලක් නැහැ. හොඳ රහක් තියෙනවා. හොඳට මිනිස් දාලා දෙනවා පට්ට අමාරු. අවුලක් නැහැ. ඒක ෂේප්. හරි ඊළඟට බලමු සේවරි බන් චිකන් එක. අපිට ඩිස්කවුන්ට් එක දුන්නේ නැති එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඇතුළ. මට දුන් රස තමයි එන්නේ වැඩි. අර අපි කෑමක් හදද්දී දුම් ගහලා දරඩිපේ හදද්දී දුම වැදිච්ච රස එන්නේ. දුම වැදිච්ච අන්න ඒ වගේ එකක් එන්නේ. මේක හදන්නේ ඒ විදිහට දන්නේ මල හක්කලා මම දන්නේ නැහැ. බෑ රස හොඳයි. මේ අර වගේ රසක් තමයි එන්නේ. ඒ කියන්නේ මේක කනකොට බේලිච්ච ගතියක් තියෙන්නේ. අර කන්න ටිකක් අපහසුයි. වේලිච්ච ගතිය හින්දා රසයේ කිසි අවුලක් නැහැ. හොඳට තියෙනවා. හරි ඊළඟට බලමු බටර් ක්‍රොයිසන්ට් මීඩියම් එක. මීඩියම් කියන්නේ මෙන්න මේක තමයි සයිස් එක. බලමු ඇතුළේ මොනවද තියෙන්නේ. ඇතුළේ මුකුත් නැහැ. ඇතුළේ මුකුත් නැහැ. ඇතුළේ මුකුත් නැහැ.
ඇතුළ මුකුත් නෑ වුණාට අර මේ බට රසක් එන්න මේක බටකොස ඒකෙති නෝමල් ඒ ඇතුළ මුකුත් නැතිහින් දර මහලකු දෙන්න බටරසින්න ඇතින්න හරි ඊළඟට බලමු නයිමිරිස් සෝසේජ් හොඩ්ඩෝගෙක් කොහොමද කියලා අන්න මේක තමයි නයිමිරිස් සෝසේජ් හොඩ්ඩෝගක මේ පයිනවන තියෙන හැටි හොඩ්ඩෝග මොකර නයිමිරිස් ප්ලේව එකක් දාලා තිනම දිගට හරහට දාලා තින හත්තලා මේ කාගන්න කලබලුමික නයිමිරිස් රසනගෙනවා රසයනවා සැරනෑ කියන්න බොරුවත්ද කලද පොඩිම නයිමිරිස් රසයනවා සැරෙන්න සාමාන්‍ය මට සැර පොඩ්ඩත් තිබ තමාරු නැමිරිස් රසයනවා සැරෙන්න හැබැයි හොඩ්ඩෝග එක රසයි නයිමිරිස්කිවට දැනෙනවත් නෑ රස විතරයි දැනන්නේ දැවිල්ලක් මුකුත් නෑ නයිමිරිස්කෝම කාගන්න බෑන එහෙම එකක් නෑ මේ රස හොඳයි හරි ඊළඟට ට්‍රයි කරමු ඉතින් කොෆී බට බන්න එක ඒක ඉතින් අන්තිමට තියාගත්තා එකටික පැනිරස හින්දා සුයිට් ජාතියක් හින්දා බලමු මොකෝ තත්ත කියල මේ එකන අර බන්න එක වටේටම කොෆී ලේයර එකක් දාලා තියෙන මේ පේනවත් බන්න එක තියෙනවා බන්න එක වටේට කොෆී ලේයර එකක් දාලා තියෙන්නේ කොෆී සූඳත් තම එන්නේ අපි නිකන් කඩල බලමුද මුකු තත්ති කියලා එහෙම කඩල බලන්න තරන් දෙන්න උඩින් ලේයර එකක් දාලදී ආල බලු මේක තියෙන පැනිරස ගතියක් පට්ටම පැනරසයි කොෆී රසයනවා පට්ටම පැනරසයි ඒ පට්ටම් පැනසයි අවසකට වගේ තේබුද්ධි නියමට මැච්චන එක එතරම් පට්ටම මේ වාසී මේ සීන් එක පට්ටම් වාසී මාත් අහම්බෙන් දැක්කේ ගැන මට කලින් ආරංචිලා තිබ්බ එක 150 ඔෆර් එකක් දෙනවා කියලා ටයිම් එක කියන්නම් ඔෆර් එක දෙන ටයිම් එක දෙන්නේ රෑ 8 මාරෙන් පස්සේ ඒ කියන්නේ 8 මාර 9 දැන් ඔයාලට මේ පේන ඇති මම වීඩියෝ එක කරන්නේ 10 මාරයි හරිද මේ වෙලාව පේනවත් දන්නේ 10 මාරයි මොකද මම කීල්ස් එකට මම පාන්දුරේ වැයකට කීල්ස් එකට ගියේ යනකොට 9:45යි 10ට 10ක් වගේ තිබ්බේ මේ එතකොට තමයි ඔක දැක්කේ මම ඇහුවා විස්තර ඇහුවා හැම බ්‍රාන්ච් එකකම දෙනවා හැබැයි මේ ඔෆර් එක හැම එකකටම දෙන්නේ නැහැ අන්න ඒක තමයි වැදගත්ම කාරණේ මේ ඔෆර් එක දෙන්නේ බන්ස් ಜಾති වලට විතරයි තියෙන බන්ස් ಜಾති වලට දෙනවා ආපහු දෙනවා ඩෝනට්ස් වලට කෑම වලට දෙන්නේ නැහැ ප්‍රධාන කෑම වලට දෙන්නේ නැහැ ඒගොල්ලෝ ගාව තියෙන ඉසි ටයිම් එකක් නම් කට්ටිය සෙනග ඉන්න ටයිම් එකක් මෙයාලා මේ ඔෆර් එක දෙන්නේ 9 මාර අතරට හරිද නැත්තං කට්ටිය නැත්තං 8 මාට දෙන්න පටන් ගන්නවල ඔෆර් එක අනිත් වැදගත්ම කාරණේ තමයි කෑම ගද්දි ඒ ටයිම් එකට කෑම ගද්දි අනිවාර්යෙන් හොඳට බලලා ගන්න පස්සේ ගෙනල්ලා දොස් කියන්න එපා මොකද ඒ ටයිම් එක කියන්නේ ඒගොල්ලෝ වහන්න ඉන්න ටයිම් එක කෑම සවුත් වෙලා තියෙන්න පුළුවන් මොකද ඔය හවස දාන කෑමනේ කීල්ස් එකෙන් 150ක ඩිස්කවුන්ට් එකක් දීලා දෙන්නේ නරක වෙච්ච කෑම කියලා කියන්න හදන්න එපා අන්තිමට මොකද මේ මටත් දැන් ඕක එනකොට මතක් වුණේ මීටර් උනේ මොකද මම වුණත් බැලුවේ නැහැ මම වුණත් බැලුවේ නැහැ ගද්දි අනිවාර්යෙන් බලලා ගන්න මොකද එයාලත් කලබලෙන් ඉන්නේ යන්න මොකද අපි වගේම කෙල්ල කොල්ලෝ ඉන්නේ එතන වැඩ කරන්නේ ඉතින් එයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි එහෙම බෑඩ් රිවිව් එකක් දුන්නොත් එහෙම ගෙනල්ලා ගේන්න කලින් අනිවාර්යෙන් බලලා ගන්න මොකද මේව බලන්න පුළුවන් නේ මේව ඩිස්ප්ලේ එකේ දාලා තියෙන්නේ මේව අපිට බලලා ගන්න පුළුවන් ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ ඒකින්ද ඒ වෙලෙට බලලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න ඒකින්ද ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න try කරලා බලපු කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලට ඒ වගේ මොන හරි එක්ස්පීරියන්ස් තියෙනවා නම් බෑඩ් එක්ස්පීරියන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හොඳ එක්ස්පීරියන්ස් උත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අපි එහෙනම් අලුත් වීඩියෝ එකක් එන්න channel එකට අලුත් කෙනෙක් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් bell icon එක click කරලා තියාගන්න අපි එන අලුත් වීඩියෝ එකකින් එන්න ටටා බයි